안녕하세요. Warm welcome to Erandina Nayakara YouTube channel. I am Erandina Nayakara. අද දවසේ අපි සාකච්ඡා කරන්න යන ව්‍යාකරණ කොටස තමයි ගෝසිපෝයෝ. බලමු පුතේ. හරි. මාත් එක්ක YouTube channel එකට එකතු වෙලා ඉන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඔයාලා වෙනුවෙන් චූටි ව්‍යාකරණ කොටසක්. චූටිකට චූටිමත් නෑ ටිකක් අමාරුයි. හරි. බලමු. එක වගේ ව්‍යාකරණ කොටස් දෙකක් තියෙනවා පුතේ. එකක් ගෝසිපෝයෝ අනිත් එකත් ඒ වගේමයි ගෝසිපෝ හේයෝ. මේකේ මීන් එක තමයි පළවෙනි එකෙන් කියන්නේ තමන් කිරීමට බලාපොරොත්තු වන දෙයක්. හරි? I am willing to. තමන් කිරීමට බලාපොරොත්තු වන දෙයක් තමයි පළවෙනි එකෙන් විස්තර කරන්නේ. මම ලබන මාසේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක මගේ එක් දෙයක්. හරි? ඊට පස්සේ මම කියනවා මම ලබන මාසේ කොරියාවට යන්න ඉන්නවා. කොරියාවට යන්න බලාපොරොත්තු වෙනවා. ඉන්නව නෙමෙයි කොරියාවට යන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ බලාපොරොත්තුව මේ ගෝසිපෝයෝ කියන ව්‍යාකරණයේ කොටස ගොඩක් වෙලාවට කරන්න ආසයි, දෙයක් කරන්න අවශ්‍යයි, කරන්න උවමනයි, ඒ වගේ අර්ථයක් තියෙනවා පුතේ. ගොඩක්ම පාවිච්චි වෙන්නේ තමන් කිරීමට බලාපොරොත්තු වෙන දෙයක්. ඒක තමන් පමණයි. හොඳද? තමන් කිරීමට බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේකෙදි විස්තර කරන්නේ. තමන් කිරීමට බලාපොරොත්තු වන දෙයක්. ඊට පස්සේ තව ව්‍යාකරණ කොටසක් තියෙනවා ගෝසිපෝ හේයෝ. මේ කාගේද පුතේ? මේ අනුන් එකක්. අපි අනුන් එකක් හොයලා කියනවා. නේද? කසුන් හෙට සඳුනි හමු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි එතකොට අපි කිව්වේ අනුන්ගේ දෙයක්. තේරුණා නේද? මේ ව්‍යාකරණ දෙකේ භාවිතය ඒ විදිහට තමයි පුතේ යන්නේ. එකක් තමන් කිරීමට බලාපොරොත්තු වෙන දෙයක් ගෝසිපෝයෝ. අනිත් එක අනුන් කිරීමට බලාපොරොත්තු වන දෙයක් ගෝසිපෝ හේයෝ. ඒ විදිහට තමයි මේ දෙකේ භාවිතය තියෙන්නේ. වැඩිදුර ඉගෙන ගන්න නම් අපේ YouTube channel එක subscribe කරලා අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න. හැමෝටම සුබ දවසක්.